සුබ දවසක්. Way of Life අපගේ YouTube නාලිකාවත් සමග එකතු වෙන ඔබ සෑම කෙනෙක් ඉතාමත් ආදරයෙන් සිනහසින් යුක්තව නැවත වතාවක් පිළිගනු ලබනවා. අද දවසෙත් ඔබගේ ජීවිතයට වැදගත් වන යහපත් වූ ධනාත්මක සිතුවිල්ලක් සමගින් ඔබත් සමග එකතු වෙනට කණ්ඩායමක් ලෙස අපි බලාපොරොත්තු වෙනවා. අද දවසේ ඔබත් සමග මම බෙදා ගන්නට යනවා සැහැල්ලු ජීවිතයක් ගැන. සැහැල්ලු ජීවිතයක් කියන්නේ මොකක්ද? සැහැල්ලු ජීවිතයක් අපි ළඟා කරගන්නේ කෙසේද? මම මේ ආකාරයේ කතාවක් සමගින් මෙය ඔබට පැහැදිලි කර දෙන්නම්. ඔබ දන්නවා එවරස්ට් කන්ද. එවරස්ට් කන්ද තරණය කරන පිණිස ලෝකෙ වටේ මනුෂ්‍යයන් මේ හිමාලයාවට ගම්මානවලට පැමිණෙනවා. ඔවුන් මේ ගම්මානවලට පැමිණලා එතන සිට මොවුන් විශාල බරක් දරාගෙන මේ කන්ද උඩට නගින්නට සූදානම් වෙනවා. මේක ඔවුන්ට අපහසු කාරණාවක්. නමුත් මේ කන්ද අවට තිබෙන ගම්මානවල මනුෂ්‍යයන් සූදානම් වෙලා සිටිනවා මේගොල්ලන්ට උදව් කරන්නට. ඔවුන්ට උදව් කරන්නේ යම් මුදලක් රැගෙන ඔවුන්ගේ කඳුනගින්නන්ගේ බර ඔවුන් භාරයට අරගෙන ඔවුන් සමග මේ කන්ද උඩට යනවා. මේක බාහිරින් දැක්කහම සාමාන්‍ය දෙයක්. නමුත් ඔවුන් මේ නගින්ට අපහසු කටුක මාර්ගයක් ඔස්සේ ගිරිදුර්ග ඔස්සේ විශාල බරක් දරාගෙන මේ කඳු නගින්නන් සමග ගමන් කරමින් සිටිනවා. මේක තමයි ඔවුන්ගේ ජීවිකාව. මේ ලැබෙන මුදලින් තමයි ඔවුන් එදිනෙදා යැපෙන්නේ. ඒක නිසා ඔවුන්ට මේ බර කොපමණ අමාරු වුණත් කන්ද උඩටම මේ බර ඔසවාගෙන යන්න සිද්ධ වෙනවා. ඔවුන්ට මේක බිම තියන්න හම්බෙන්නේ නැහැ. මේ බර ඔසවාගෙන යනකොට ඔවුන්ට එක මොහොතකදී හිතෙන්න පුළුවන් අනේ මගේ මේ බර සෑහළු කරගන්න, බර පොඩ්ඩක් අඩු කරගන්න කවුරු හරි උදව්වට ඉදීද කියලා. මෙන්න මේ වගේ තමයි අපේ ජීවිතත්. අපි බොහෝ ප්‍රශ්න කරදර තුලින් ගමන් කරමින් සිටිනවා. සමහර ප්‍රශ්න වගකීම් ලෙස අපි අපේ කරමත අපිත් එක්කම ඉස්සරහට යමින් තිබෙනවා. අපිට මේ ජීවිත සැහැල්ලුවක් නැහැ. එක මොහොතකදී අපිට හිතෙන්න පුළුවන් අනේ මගේ මේ බර මේ ප්‍රශ්නය කරදරය නිදහස් කරලා දෙන්න කවුරු හරි ඉඳීද කියලා. ඔබ දන්නවද යේසුස් වහන්සේ කියලා තියෙනවා වෙහෙස වන්නා වූ බර උසුලන්නා වූ සියල්ලනි මා වෙතට එන්න මම නුඹලාට සහනය දෙමි කියලා. අපි අපගේ ජීවිතේ ප්‍රශ්නයක් ආවහම අපිට තරන්න බැරි කරදරයක් ආවම අපි පුරුදුලා ඉන්නවා අපිත් අපේ යාළුවොත් එක්ක මේක බෙදා ගන්න. අපි බලාපොරොත්තු වෙනවා ඔවුන්ගෙන් යම්කිසි සහනයක් සැනසීමක්. ඔව් ඔබට ඔවුන් පිළිතුරු දෙයි. ඔබ සැහැල්ලු කරයි. හැබැයි ඒක බොහොම తాවකාලික උත්තර. හැබැයි අපට යන්නට බැරි අමාරු මාර්ග විවෘත කරලා දෙන්නට අපට දරන්නට බැරි බර වලින් අපව නිදහස් කරන්නට අපගේ ප්‍රශ්න වලින් අපව ඈත් කරන්නට උන්වහන්සේ ප්‍රේමණීයව බලාගෙන සිටිනවා. මේ දවසේ ඔබත් ඔබගේ හදවත විවෘත කරන්නට උන්වහන්සේ ඔබට නිදහස්කම, සමාදානය, සැහැල්ලුව දෙන්න බලාගෙන සිටිනවා. එසේනම් අද දවසෙත් මේ පණිවිඩය තුළින් ඔබට යහපත් වූ ධනාත්මක සිතුවිල්ලක් ඔබට ලැබෙන්නට ඇතැයි කියලා මම විශ්වාස කරනවා. ඔබට ප්‍රයෝජනවත් වුණාseම ඔබගේ යහළුවන් මිත්‍රයන් අතරත් මේ ප්‍රයෝජනවත් වන පිණිස ඔබ මේ ෂෙයා කරන්නට, අපව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. නැවත වාරයක් මේ ආකාරයෙන්ම වීඩියෝ එකකින් ඔබ හමු වෙනතුරු ඔබට ජය.